වර්ෂ 1948 දී ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාවට නිදහස ලබා දෙන්නේ නිකම්ම නෙවෙයි. ඊට පෙර ශ්‍රී ලාංකිකයන් නිදහස ඉල්ලා කර සටන්වල ප්‍රතිඵලයක් වශයෙන් තමයි 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නේ. ඉතින් අද අපි කතා කරමු වර්ෂ 1848 දී ශ්‍රී ලාංකිකයන් විසින් මෙහෙයවූ ශ්‍රී ලංකාවේ දෙවනි ප්‍රධාන නිදහස් සටන ගැන. ඉතින් වීඩියෝ එකේ අවසාන වෙනකම් එහෙනම් රැඳී ඉන්න මේ සටන ගැන සියලු විස්තර දැනගන්න. වර්ෂ 1818 නිදහස් සටන ශ්‍රී ලාංකිකයන් අසාර්ථක වීමෙන් පසු වසර 30ක් පමණ යනතුරු ශ්‍රී ලංකාව නැවතත් නිදහස් සටනකට එළඹුණේ නැහැ. නමුත් වර්ෂ 1940 පමණ වන විට ඉංග්‍රීසින්ගේ විවිධ කරදර හිංසා පීඩා ඉවසා දරාගත නොහැකි තැන ශ්‍රී ලාංකිකයන් තම භූමියේ නිදහස තමන්ට ඉල්ලා දෙවන නිදහස් සටනද ආරම්භ කළේය. මෙම සටන ආරම්භ වීමට ප්‍රධාන හේතුව වූයේ නම් වර්ෂ 1833 දී සිදු කළ කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. මෙමගින් ගම් සභාව අඩපණ වීම, නව අධිකරණ ක්‍රමයක් හඳුන්වා දීම, රටේ ජනතාව හා රජය අතර ඇති සම්බන්ධතා තවදුරටත් දුරස් කෙරිණි. ඊටත් අමතරව ලාංකීය ජනයාට පීඩාකාරී නව බදු ප්‍රතිපත්තියක්ද මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ ඇතුළත්ය. මෙම හිංසා පීඩා ඉවසා දරාගත නොහැකි අවස්ථාවේදී රජය හා රටවැසියා අතර ගැටුම් ආරම්භ විය. මෙය පොලිසියටද පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක තිබුණු හේයින් හමුදා බටපිරිස්ද කැඳවීමට රජයට සිදු විය. කොළඹ හා මහනු යන නගරවලින් ආරම්භ වූ විරෝධතා පසුව මාතලේ, දඹුල්ල, වාරියපොළ, කුරුණෑගල වැනි ප්‍රදේශ රැසකද පැතිරිණි. මෙහිදී සටනට නායකත්වයේ සැපුවේ මහජනයා අතරින්ම නැගියා මහජන නායකයින්ය. සටන්කාමීහු අතරින් පිරිසක් දඹුලු විහාරයට රැස්ව එහි නායක ස්වාමින් වහන්සේගේ සහාය ඇතිව ගොංගාලේ ගොඩබණ්ඩා රජු වශයෙන් අභිෂේක කළහ. මෙම සටනේ සිංහලයින්ට වාසිදායක වූයේ ප්‍රථම මාසය පමණි. 1818 නිදහස් සටන මර්ධනෙන් අත්දැකීම් ලබා තිබූ ටොරින්ටන් ආණ්ඩුකාරවරයා සටන සාර්ථකව මැඩ පැවැත්වීමට සමත් විය. සටන ආරම්භ වී දෙමසක් ගතවන විට සටනේ නායකින් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසීන් සමත් විය. එසේ අත්අඩංගුවට පත් වූ ගොංගාලේ ගොඩබණ්ඩා, කඩහපොළ හිමි, වීර පුරන්නප්පු යන අගින් වීර පුරන්නප්පු හිසගසා මරා දමන ලදී. ගොංගාලේ ගොඩබණ්ඩා කස පහර දී ලංකාවෙන් පිටුහල් කෙළනු අතර කඩහපොළ හිමි වෙඩි තබා මරා දමන ලදී. මේ සියල්ල ටොරින්ටන් සාමි ආණ්ඩුකාරවරයාට අවැසි ලෙස සිදුවිය. වර්ෂ 1948 ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමට ඉන් හරියටම සියවසකට පෙර එනම් වර්ෂ 1948 දී අතීත ලාංකිකයන් සිදු කර කැපකිරීම අනිවාර්යෙන් ප්‍රශංසනීය වේ. මෙවැනි වීඩියෝ නරඹන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම් සියලුම දෙනාට සුබ දවසක්. තෙරුවන් සරණයි.